Hi Didi. Hi Didi. ඔන්න Didi අපේ යාළුවන්ට තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඔව් Didi ඔන්න ඉතින් සිහින මන්දාකින ඉවර වෙලා ඊළඟට යන කතාව ගැන අපේ යාළුවා අපෙන් අහලා හිටියා. ඔව් Didi. ඉතින් ඔන්න Didi ජාතික රූපවාහිනියේ සූදානම් වෙලා තියෙනවා නොවැම්බර් 20 ඉඳන් හවස 6:30 සිට හවස 7:30 දක්වා ඒ නුඹ නිසා ඩ්‍රාමා එක නැවත වතාවක් විකාශයට පත් කරන්න. ඔව් ඉතින් ඔන්න ඔයාලට මතක ඇතිනේ මේ ලස්සන ඩ්‍රාමා එක. ඉතින් ඔන්න මේ කතාව බලපු අයත් අනිවාර්යෙන්ම ආයෙත් බලනවා නම් නිසකයි. ඔව් Didi. ඉතින් ඒ නුඹ නිසා කියන්නේ ඉතාමත් ලස්සන ඩ්‍රාමා එකක්. ඒ කියන්නේ Didi නැවත බලන්න ආස හිතෙන ලස්සන ඩ්‍රාමා එකක්. ඔව් ඉතින් Didi මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතය තමයි ලීයන් කියන්නේ. ඒ වගේම ප්‍රධාන ෆීමේල් චරිතය තමයි ජී.ආ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ලී රංගා ඉතින් ඔහුත් ඉතාමත් ජනප්‍රිය චරිතයක් මේ කතාව පුරාම රඟපානවා. ඔව් Didi. ඉතින් ලියෝන් ජී.ආ රංග කියන්නේ අපේ හදවත් තුළ රැඳුණු ලස්සන චරිත තුනක්. ඉතින් ඔන්න ඔයාලට නැවත අවස්ථාවක් තියෙනවා කතාව නරඹන්න. ඒ වගේම ඔන්න ඉතින් මේ කතාව නරඹලා නැති අපේ අලුත් යාළුවන්ටත් ආරාධනා කරනවා මේ ඩ්‍රාමා එකට ඔයාලා අනිවාර්යෙන්ම පිස්සු වැඩනවා. ඉතින් ඒ හින්දා කතාව එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔව් Didi. ඉතින් මේ කතාව ගැන කිව්වොත් Didi ඔව් මේ කතාව Didi මිස්ටරි, රොමෑන්ස්, ඒ වගේම සුපර්නැචරල්, එක්සයිට්මන්ට් ඩ්‍රාමා කියන ගණයට තමයි ආත් වෙලා තියෙන්නේ. ඉතින් කුතුහලය දනවන ගොඩක් ලස්සන කොරියාවේ වගේම ලෝකයේ පුරාම ජනප්‍රිය වෙච්ච කතාවක් විදිහටත් මේ කතාව අපිට හඳුන්වන්න පුළුවන්. ඔව් Didi. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් අපි නැවත ඔයාලා එක්ක එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම් මේ Didi and Didi.